ඔයාට කොහොමද යාළුවා? ඔයාගේ ජීවිතේ අතීතය වර්තමානය වගේම අනාගතය ඔයාට බලන්න පුළුවන්ද? බැහැනේ. ඒ කියන බලයක් අපට තවම ලැබිලා නැහැ. ඒ වුණාට අතීත කාලේ ඔයාට හමු වුණු මිනිස්සු කවුද? වර්තමානයේ ඔයා ළඟ ඉන්නේ කවුද? අනාගතයේදී ඔයාට හමු වෙන්න નિયમિત මිනිස්සු කවුද කියලා තීරණය වුණු ලේඛන වගයක් තියෙනවා. මේ ලේඛනවල ඔයාගේ ජීවිතයේ තියෙන හැම ක්‍රියාකාරකමක්ම හැම චිත්ත වේගයක්ම ඔයා කරපු හැම දෙයක්ම සටහන් වෙලා තියෙනවා. අනාගතයේ දවසක ඔයාගේ ජීවිතයට එන්නේ කවුද? ඒ අය ඇවිල්ලා ඔයාට කියලා දෙන පාඩම් මොනවද? ඒ දේවල් වලින් ඔයා ඉගෙන ගන්න දේවල් මොනවද කියලා මේ ලේඛනවල සටහන් වෙලා තියෙනවා. පුදුමයට කාරණය කියන්නේ යාළුවා මේ ලේඛන අපේ ඇස්වලට පේන්නේ නැහැ. මේ ආකාශිත ලේඛනවල ඔයා ගැන විස්තර විතරක් නෙමෙයි තියෙන්නේ මේ සමස්ත විශ්වයේම. උදාහරණයක් විදිහට ඔයාගේ ගෙදර මිදුලේ ගහක වහලා ඉන්න කුරුල්ලගේ විස්තර විතරක් නෙමෙයි ඔය ගහේම ඉන්න දිමියන්ගේ විස්තර පවා සටහන් වෙනවා. ඔයා කවදාවත් අහලා නැති මේ ආකාශිත ලේඛන කියන සංකීර්ණ ගැටලුව අද අපි සරල විදිහට ලියාගමු. හරි. හින්දු දහමේ සඳහන් වෙලා තියෙන විදිහට පංචමූලික අංග තියෙනවනේ. එහෙම නැත්නම් පංච මහා භූතයෝ. ඒවා තමයි ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ. අද මම ඔයා එක්ක කතා කරන්නේ ආකාශ කියන මාතෘකාව ගැන විතරයි. ආකාශ කියන්නේ අහස, එහෙම නැත්නම් අවකාශය කියන එකට. ඕනෑම දෙයක් තියෙන පියවි ඇසට දෘශ්‍යමාන නොවන සියලුම දේවල් ඇතිවීමට ඉඩ සලසන මූලික ස්වરૂපයට තමයි ආකාශ කියලා කියන්නේ. අනිත් හැම භූතයක්ම නිර්මාණය වන පදනම වෙන්නෙත් මේ ආකාශයම තමයි. වේද ඉගැන්වීම් වල තියෙන විදිහට ආකාශය අනන්තයි. හැම ශබ්දයකම ආධාරකය වෙන්නෙත් ආකාශයමයි. ඔය අතරතුරේ තව කට්ටියක් ශබ්දය ආකාශයෙන් නිර්මාණය වෙනවා කියලත් කියනවා. අනිත් එක තමයි ආකාශය තුලින්ම අනිත් භූතයන් නිර්මාණය වෙලා අවසානයේදී ඒ භූතයන් ආකාශයටම යනවා කියන එක. ඒ විතරක් නෙමෙයි කාලය සහ අවකාශය ඇතුළත් වෙන්නෙත් මෙන්න මේ ආකාශයටමයි. ආකාශික වාර්තා. මොකද්ද මේ ආකාශික වාර්තා කියලා කියන්නේ? ආකාශ භූතය ගැන දැන් ඔයාට පොඩි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ආකාශික වාර්තා කියන්නේ කෙටියෙන්ම කියනවා නම් පියවි දෘෂ්ටියට දකින්න බැරි අදෘශ්‍යමාන පුස්තකාලයකට. පුස්තකාලයක් කිව්වට මේ පොත් තියෙන ගොඩනැගිල්ලක් නෙමෙයි. අපි මේ ජීවත් වෙන භෞතික ලෝකයෙන් පිට සියුම් තලයක් තුල තියෙන දත්ත ගබඩාවකට තමයි ආකාශික රෙකෝඩ්ස් කියන්නේ. මේ වාර්තාවල ආත්මයන්ගේ සෑම ක්‍රියාකාරකමක්ම අත්දැකීමක්ම සෑම චිත්ත වේගයක්ම හැම ක්‍රියාකාරකමක්ම පටිගත වෙනවා නැත්නම් ලේඛනගත වෙනවා. මොකද්ද මේ කිව්වේ? මම යාට ඒක මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. අපි මේ කතා කරන හැම වචනයක්ම අවකාශයේ තියෙනවනේ. ඒ හින්දානේ අපිට ඔය නරක දේවල් නිතර කියන්න එපා කියලා අපේ පරණ ආච්චිලා සීයලා කිව්වේ. ඔය නරක දේවල්ම කියන්න එපා. ඔවා කියන්නේ මේ දේවල් ඇත්ත වෙනවා කියලා කතාවක් අපේ තියෙනවනේ. ඒ කියන්නේ අපි මේ කතා කරන වචන අවකාශයේ සදාකාලිකවම රැඳිලා තියෙනවා. ඔය හේතුව හින්දා තමයි මන්ත්‍ර 108 වාරයක් 1001 වාරයක් වගේම ලක්ෂ වාරයක් පවා ජප කරන්නේ නැත්තම් ජීවම් කරන්නේ. අපි මේ කතා කරන වචන මේ වෙලාවේ මගේ සිතුවිලි ධාරාව ගලාගෙන යන විදිහ, මගේ හිත ගමන් කරන දිශානතිය, මේ හැම දෙයක්ම ආකාශික රෙකෝඩ්ස් වල නෝට් ඩවුන් වෙනවා. මගේ විතරක් නෙමෙයි ඔයාගේ, ඔයා ළඟ ඉන්න ඔය සුරතලාගේ, අම්මා තාත්තගේ, එළිය ගහක වහලා ඉන්න කුරුල්ලගේ, ඒ ගහේම ඉන්න කූඹින්ගේ මේ හැමෝගෙම ක්‍රියාකාරකම් සිතුවිලි ධාරා එයාලා මොනවද ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ, අනාගතයේදී එයාලට වෙන්න තියෙන්නේ මොනවද, ඔය හැම දෙයක්ම ආකාශික රෙකෝඩ්ස් වල රචනා වෙනවා, ලේඛනගත වෙනවා. අපි හැමෝම ජීවත් වෙන මේ සමස්ත විශ්වයේ සිද්ධ වුණු අතීත ක්‍රියාකාරකම්, වර්තමානයේ සිද්ධ වන දේවල් සහ අනාගතයේ සිදුවීමට නියමිත දෑ පිළිබඳව හැම තොරතුරක්ම ආකාශිත වාර්තාවල තියෙනවා. ඔයාගේ ආත්මයේ සම්පූර්ණ ඉතිහාසය, පෙර ජීවිත, කර්ම රටා, ඔය වගේ කියන දේවලුත් මේ වගේ සටහන් වෙලා තියෙනවා. ආත්මයේ ඉතිහාසය කියද්දි අපි දෙන්නම දැන් මේ ඉන්න ආත්මය මේ ගමන් මගේ එක චැප්ටර් එකක් විතරයි නේ යාළුවා. අපි හැමෝටම අපි පහු කරගෙන ආපු ආත්ම තියෙනවා. මේ ආත්මයේ සහ ඒ ආත්මවල අපි කරපු ක්‍රියාකාරකම් අනුව ආත්මයේ
ඉදිරි ගමන තීරණය වෙනවා. මරණයටපත් වුණු සෑම මිනිස්සෙක් පසුපසම මියගිය ආත්ම 30ක් තියෙනවා කියලා මම නෙමෙයි කියන්නේ, සර් ආතර් සී ක්ලාක් තමයි එහෙම කියන්නේ. තව විදිහකට මම ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. ඔයාගේ WhatsApp account එක තියෙනවනේ. ඔය account එක අනිවාර්යෙන්ම ඔයා Gmail එකට link කරලා නේ තියෙන්නේ. එතකොට ඔයාගේ gallery එකේ තියෙන photo, ඔය photo හැම දෙයක්ම එක්ක Google Cloud එකට නැත්නම් iCloud එකට link කරනවනේ. හදිස්සියකදී හරි මොනවා හරි දෙයක් වෙලා ඔයාගේ WhatsApp account එක නැති වුණොත් හරි මේ පැත්තෙන් ෆෝන් එකේ මොකක් හරි ඔය මිස්ෆයර් එකක් හරි වුණොත් එහෙම ඒ හැම විස්තරයක්ම හැම ඩේටා එකක්ම ඕකෙන් නැති වෙලා යනවනේ. ඒ වුණාට ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද ඔයාගේ වැදගත්යයි කියන හැම තොරතුරක්ම තියෙනවා. එක්ක Gmail එකට link කරලා තියෙන. එහෙම නැත්නම් Google Clouds වල හරි iClouds වල හරි තියෙන. ඔයාට එතනින් ආපහු backup එකක් දාගන්න පුළුවන්. ඒ වුණාට ඔය Google Cloud, iCloud කියන අපිට මේ ඇහැට දකින්න බෑනේ. මේම තියෙනවා වගේ දැන් මේ mic එක වගේ මේ පිටිපස්සෙන් තියෙන කම්පියුටර් එක වගේ අපිට භෞතිකව දකින්න බෑනේ. ඒ දේවල් ඒ වුණාට data කියලා දෙයක් එතන තියෙනවා. හරියට ආකාශික වාර්තා වගේ. ආකාශික වාර්තා කියන්නේත් ඒ වගේ තමයි. අපට ඒක භෞතිකව දකින්න බෑ. අපේ මේ භෞතික දෘෂ්ටියට ආකාශික වාර්තා ගෝචර වෙන්නේ නැහැ. පහුගිය ආත්මවල ඔයා ජීවත් වුණේ කොහොමද? ඔයාගේ සහකරු සහකාරිය කවුද? ඔයාගේ මිත්‍රයෝ කවුද? ඔයාගේ දරු මල්ලෝ කවුද? ඔයාට ඉපදෙන්න ඉන්න අය කවුද? ඒ ආත්මවල ඔයාගේ දුර්වලතාවයන් මොනවද? ඔයා දක්ෂ වෙලා හිටියේ මොන විෂය පතයන් වලටද? ඔන්න ඔය කියන හැම තොරතුරක්ම මේ ආකාශික වාර්තාවල සටහන් වෙලා තියෙනවා. සංසාරගතව කරන ලද කුසල් වල මහිමයෙන් මේ ආත්මයේදී අපි මනුෂ්‍ය ආත්මයක් ලබා ගත්තා. ඒ නිසා තමයි මම මෙහෙම කතා කරන්නෙත් ඔයා උතන ඉඳගෙන අහගෙන බලාගෙන ඉන්නෙත්. මේ මනුෂ්‍ය ස්වરૂපය ආවේ කොහින්ද? ඒ වගේම මේක අවසානයේට යන්නේ කොහාටද කියන එක ආකාශික වාර්තාවල ඇගීමකට නැත්තම් ජජ්මන්ට් එකකට ලක් වෙනවා. අපි මේ ඉන්න තත්වයේ ඉඳලා ඉහළ තත්වයකට යන්න නැත්තම් මේ ඉහළ සංඛ්‍යාතයකට යන්න ඕන වුණා කියලා කියන්නකෝ. උදාහරණයක් විදිහට මේ දෙවියන්ට සමීප වෙන්න වගේ. ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා නම් මේ ආත්ම ගමන් මගේ ඔයා ඉහළ සංඛ්‍යාතයකට යන්න කොයිතරම් වාරයක් try කරාද? ඔයාට තව කොච්චර try කරන්න ඕනද? ඔයා ඉගෙන ගන්න ඕන පාඩම් මොනවද? ඔයා ලබා ගන්න ඕන අලුත් ශක්තියින් මොනවාද? අරමුණක් ඇතිව මේ ජීවන ගමන් මග ගමන් කරන්නේ කොහොමද? කියන මේ ජීවන සැලැස්ම ආකාශික රෙකෝඩ්ස් වල අන්තර්ගත වෙලා තියෙනවා. කෙටියෙන්ම කියනවා නම් ආත්මය නිර්මාණය කරන සැලසුමට තමයි ආකාශික වාර්තා කියන්නේ. මේ ආකාශික වාර්තා කොටස් 3කට බෙදලා වෙන් කරලා තියෙනවා. පළවෙනි එක තමයි කර්ම කොන්ට්‍රැක්ට් හෙවත් කර්ම ගිවිසුම්. මේ මොකද්ද? මම ඔයාලට ඒක මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. මේ සංසාර ගමන් මගේ නැත්තම් අපි මේ ඉපදෙමින් මැරෙමින් යන මේ ජීවන ගමන් මගේ අතරමැදදී ඔයාට හම්බ වෙන්න ඕනේ කවුද කියලා තීරණය වෙන්නේ මෙන්න මේ කර්ම ගිවිසුම් මත. ඔයාගේ දෙමව්පියෝ, සහකාරයා හෝ සහකාරිය, ඔයාගේ මිත්‍රයින්, ගුරුවරු, දරුවෝ වගේ ඒ හැම කෙනෙක්ම ඔයාට මුණ ගැහෙන්නේ කර්ම ගිවිසුම අනුව. ඔයාට හරි මට හරි විදියට හම්බුණු කට්ටිය නැත්තම් මේ පිරිස අපේ ජීවිතේට මොනවා හරි දෙයක් එකතු කරනවනේ. මේ ජීවන මගේ අපි යද්දි අපට මුණ ගැහෙන මිනිස්සු අපට පාඩම් කියලා දෙනවා. නැත්තම් අත්දැකීමක් දෙනවා. අපි ඔහොම කතා කරගෙන යන් ඉස්සරහට. ඔයාටයි මටයි හම්බුණු ඒ මිනිස්සු අපේ ජීවිතවලට අලුත් පාඩමක් කියලා දෙනවා. අපි දෙන්න මේ විදියට මුණ ගැහුනෙත් කර්ම ගිවිසුමක් මත කියලා ඔයා විශ්වාස කරනවද, පිළිගන්නවද? මේක හරියට සදාකාලිකයි වගේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මේ කර්ම ගිවිසුම් වලට ඉතින් උදාහරණ ඕන තරම් අපේ සමාජයේ ගන්න පුළුවන් නේ යාළුවා. සමහරු කියනවා එයා මට හම්බුනේ, එයා මට මුණ ගැහුනේ මගේ పూర్වයේ වාසනාවකට. එයා මගේ ජීවිතයට ආපු දවසේ ඉඳලා මගේ සම්පූර්ණ මුළු ජීවිතයම ඒකාලෝක වුණා. මට කිරියුදුරන්න පටන් ගත්තේ එයා මගේ ජීවිතයට ආවට පස්සේ. මට එයාව හම්බුණාට පස්සේ. ওই විදියට කියන කට්ටියකුත් අපිට මේ ජීවිතේ හම්බෙලා තියෙනවා. තව කට්ටියක් කියනවා අනේ එයා මගේ ජීවිතයට ආවේ නැත්තම් මගේ මුළු ජීවිතේම හරි ලස්සනයිනේ, මං අද මේ වගේ වද වේදනාව විඳින්නේ නැහනේ, මේ තරම් ජීවිතය කාලකන්ණි වෙන්නේ නැහනේ මගේ. ඔහොම කියන කට්ටියකුත් ඉන්නවා. මම මේ පුදුම කර්මයක් නේද යන්නේ ගෙවන්නේ කියලා එහෙම කියන කට්ටියත් ඉන්නවනේ. තවත් දරුවෝ එයාලගේ දෙමව්පියොන්ට පහර දෙනවා, ආනන්තරීය පාප කර්ම කරනවා. ඔයාලට මතක ඇති මේ මෑතකදී සිද්ධ වුණු සිද්ධිය. අවසානයේදී ඉතින් ගෑනු ළමයෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණානේ ඔය සිද්ධියෙන් පස්සේ. ඒවා තමයි කර්ම ගිවිසුම් යාළුවා. ඒවා වෙනස් කරන්න බෑ. ඒ සංසාරේ ඉඳලා පතාගෙන යන දේවල් ඒ ගෑනු ළමයාට ඒක ගෙවන්න තිබුණා. මේක ඔයාලට තවත් පැහැදිලි කරලා කියනවා නම් අපේ ආත්ම
තවත් ආත්මයන් එක්ක සිදු කරන ආත්මික ගිවිසුම් වලට තමයි කර්ම ගිවිසුම් කියන්නේ. මේවා මේ සාමාන්‍ය ලෞකික ගිවිසුම් නෙමෙයි. හොඳේ දැකලා දෙනවා නැත්නම් අපේ මේ ගිවිසුම් අස්සම් කරන විදිය දෙන්න දෙපැත්තටලා ඉඳගෙන අර ෆයිල් වල අස්සම් කරලා මාරු කර ගන්නවානේ. එහෙම ගිවිසුමක් නෙමෙයි මේ කර්ම ගිවිසුම කියන්නේ. හොඳද? ඔයාගේ ආත්මය වර්ධනය කරගන්න, දැනුම වර්ධනය කරගන්න වගේම කර්ම ගෙවීම සඳහා කරන ගිවිසුම තමයි මේ කර්ම ගිවිසුම. ඒ කර්ම ගිවිසුම හින්දා තමයි අර ගෑනු ළමයා මුදලින් කෝටි ගාණක් නැති කරගෙන අවසානයට එයාගේ ජීවිතේනුත් වන්දි ගෙව්වේ. දැනුම වර්ධනය කරන ගිවිසුම හින්දා තමයි අපි දෙන්න මේ විදිහට අද මුණ ගැහුනේ. මේ කර්ම ගිවිසුම් වලින් තමයි ඔයාගේ ජීවිතේ ප්‍රධාන සිදුවීම් අභියෝග වගේම සම්බන්ධතා තීරණය කරන්නේ. කර්ම ගිවිසුම් කියන්නේ මේ භයානක දෙයක් නෙමෙයි. දැන් මං කියපු දේවල් එක්ක ඔයාට එහෙම හිතෙන්නත් පුළුවන්. කර්ම ගිවිසුම් අතරේ නැත්තම් මේ අභ්‍යන්තරයේ ඇතුළත අපේ ජීවිතයට ගැළපෙන වාසනාවන්ත දේවලුත් තියෙනවා. ඔයා මොකක් හරි වැඩක් කරගෙන යද්දී ඔයාට කල්යාණ මිත්‍ර සේවනයක් අවශ්‍ය වෙනවා. උපදේශක් ඕන වෙනවා. හොඳ යාළුවෙක් මට මේ වැඩේ කරගෙන යද්දී හිටියානම් හොඳයි කියලා හිතන වෙලාවල් එනවනේ අපේ ජීවිතේ. එතකොට කොහේ හෝ දිහාවක ඉඳලා කවුරු හරි කෙනෙක් ඇවිත් ඔයාට උදව් කරන්න පුළුවන්. ඔයාට උපදෙස් දෙන්න පුළුවන්. ඕක කොහොම නෙමෙයි අපි මෙහෙම කරමු. ඕක මේ විදිහට කරමු. ඔයා මේ විදිහට කරොත් එහෙම ඉක්මන් වර්ධනයක් ඔයාට ගන්න පුළුවන්. ඔය වගේ මේ උපදෙස් දෙන කට්ටිය අපිට හම්බෙනවා මේ යන ජීවන ගමන් මගේ. ඒවා තමයි ඉතින් කර්ම ගිවිසුම්. මරණය තෙක් ජීවත් වෙන මේ ජීවිතේ ඔයාට හම්බ වෙන හැම සම්බන්ධතාවයක්ම කර්ම ගිවිසුමක් තමයි යාළුවා. මේ ජීවන ගමන් මගේ පියවරෙන් පියවර අපි ඉස්සරහට යද්දී අපට කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබෙනවා නම්, උගත් බුද්ධිමත් වැදගත් මිනිස්සුන්ගේ උපදෙස් අනුශාසනා ලැබෙනවා නම් ඒවත් කර්ම ගිවිසුම්ම තමයි. මේ ජීවන ගමන් මගේ ඔයා කවදාවත් දන්නේ නැති කෙනෙක් ඔයා එක්ක හිනහ වෙලා ගියා නම් ඒකත් කර්ම ගිවිසුමක ප්‍රතිඵලයක් තමයි. දෙවැනි එක තමයි කර්ම ලෙසන්ස්. එහෙමත් නැත්නම් කර්ම පාඩම්. මේ තමයි ඔයාගේ ආත්මය මේ ජීවිතයේදී හෝ පහුගිය ජීවිත මාලාවකදී ඉගෙන ගන්න ඕන ප්‍රධාන ආත්මික පාඩම්. මෙතන විශේෂ දෙයක් තියෙනවා. ඔයා මේ කර්ම පාඩම් වලින් මොකක් හරි දෙයක් ඉගෙන ගත්තොත් එහෙම මේ කර්ම රටාව නැත්තම් පැටර්න් එක වෙනස් වෙනවා. එහෙම උනේ නැත්තම් මේ පාඩම් නැවත නැවතත් අපේ ජීවිතයට එනවා. මේ හේතුව හින්දා තමයි අපේ මුතුන් මිත්තෝ රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න එපා කියලා කිව්වේ. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. ඔයා කවුරු හරි කෙනෙකුට ආදරය කරනවා. ඒ සම්බන්ධය අසාර්ථකයි. එයා ටික කාලයක් ගියාට පස්සේ සම්බන්ධය නතර කරනවා. එයාට දැන් මේ කිසි හේතුවක් හිතා ගන්න බෑ. දෙන්න කිරි පැණි වගේ හිටියා. වුණාට එකපාර මේ පැත්තේ සම්බන්ධය නතර වුණා. ටික කාලයක් ගත වෙලා ගියාට පස්සේ ඔයා කොහොම හරි ඉතින් හිත හදා ගන්නවා. ආපහු එයා තව කෙනෙක් එක්ක ආදරයෙන් බැඳෙනවා. එයා එක්කත් ආදරය කරන්න පටන් ගන්නවා. මේ සම්බන්ධෙ ටික කාලයක් ගියාට පස්සේ ආයෙ කඩා වැටෙනවා. ඒක නැති වෙනවා. නතර වෙනවා. අනිත් පැත්තේ කෙනා සම්බන්ධය නතර කරලා ඔයාව දාලා යනවා. මේ විදිහට රටාවක් විදිහට නොනවත්වා මේ සිද්ධිය නැවත නැවතත් සිද්ධ වෙනවා. කවුරු හරි කෙනෙක් ඔයාගේ ජීවිතයට එනවා, ඔයා ආදරය කරනවා, ටික කාලයක් ගත වෙලා යනවා, එයා ඔයාව දාලා යනවා, සම්බන්ධය නතර කරනවා. ওই විදිහට ඉතින් අවස්ථා 3-4ක්, සිද්ධීන් 3-4-5ක් ওই විදිහට සිද්ධ වීගෙන යනවා. ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මේ කර්ම පාඩම? ඔයා හැම වෙලාවෙම අනිත් කෙනාගෙන් ඔයාට ආදරයක් බලාපොරොත්තු වෙනවා. ඒ වුණාට ඔයා තුල ඔයාට ආදරයක් නැහැ. ඉස්සල්ලාම කරන්න ඕන, මුලින්ම කරන්න ඕන ඔයාට ආදරය කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි කර්ම පාඩම. ඔයා ඒක ඉගෙන ගත්තොත් ආකර්ෂණීය සම්බන්ධයක් ඔයාට ලැබෙන්න පුළුවන්. සමහර වැඩ කරන තැන්වල ජොබ් එක එපා කරන කවුරු හරි කෙනෙක් ඉන්නවනේ. එහෙම හිටියේ නැත්නම් එතන කික් එකකුත් නැහැ. ඔයා අවුරුද්දක් විතර උතන වැඩ කරලා අලුත් තැනකට මාරු වෙලා යනවා. වෙලාව කියන්නේ ඒ ගියපු අලුත් තැනත් ජොබ් එක එපා කරන කෙනෙක් ඉන්නවම තමයි. එහෙම උනේ නැත්නම් ඒක පුදුමයක්. ඉතින් ලෝක පුදුමයක්. මොකද ඒ සිද්ධියත් කර්ම පාඩමක්. කර්ම පාඩම් කියන්නේ කෙටි කාලීන වගේම වේදනාකාරී අත්දැකීම් වලට. ඒ අත්දැකීමෙන් හෝ වේදනාවෙන් ඔයා පාඩමක් ඉගෙන ගත්තා නම් ආයේ කවදාවත් ඔයාට ඒ අත්දැකීම හරහා ගමන් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. කර්ම පාඩමින් ඔයා ඉගෙන ගත්තා කියන්නේ ඒ කර්ම රටාව ඔයාගේ ජීවිතයෙන් ඈත් වෙලා යනවා. මෙහෙම හිතමුකෝ, ඔයාගේ යාළුවෙක් ඉන්නවා, මුදල් වංචා කරනවා, කට්ටියට පොළු තියනවා, ඊට පස්සේ හැංගෙනවා. ඔයත් සල්ලි කීයක් හරි දීලා ඉතින් අවසානට ඒක ගන්න බැරුව වංචාවට අහු වෙලා ඔයා හිත හදා ගන්නවා. මෙතන ඔයා දැන් පාඩමක් ඉගෙන ගන්නවානේ. කවුරු හරි කෙනෙකුට දැන් මුදල් දෙද්දි ණයට හෝ ඉල්ලලා හරි කීයක් හරි දෙද්දි ඔයා දෙතුන් වතාවක් හිතනවා. මොකද ඉතින් අතන පාඩමක් තියෙනවානේ කලින්. ඒ වගේ අපේ ජීවිතයට වේදනාකාරී මතකයන් දීලා පාඩම් කියා දෙන එකට තමයි කර්ම පාඩම් කියන්නේ.
තුන්වෙනි එක තමයි කර්ම අසම්පූර්ණතා. ඒ කියන්නේ ඔයා තවමත් සම්පූර්ණ කරලා නැති, ගෙවලා ඉවර නැති, හෝ සමතුලිත කර නැති කර්ම කොටස් වලට තමයි කර්ම අසම්පූර්ණතා කියන්නේ. මොකද මේ හැම කර්මයක්ම අපට සම්පූර්ණ කරන්න බෑනේ. මේ එන සංසාර ගමන් මගේ අලුත් ජීවිත, අලුත් කර්ම ගිවිසුම්, කර්ම පාඩම් වගේ දේවල් හින්දා පහුගිය ආත්මයන් වල තියෙන කර්ම අසම්පූර්ණතා නැත්තම් මේ කර්ම සම්පූර්ණ කරන්න බැරි වෙනවනේ. මේ හැම දෙයක්ම සර්කල් එකක් වගේ නොනවත්වා සිද්ධ වෙනවා. ඒ හින්දා සමහර කර්ම අපට සම්පූර්ණ කරන්න බැහැ. උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්කෝ. ඔයාට අවසාන කරන්න බැරි වුණු, නිමා කරන්න බැරි වුණු කාර්යයක් තියෙනවා. කලින් ආත්මයක නැත්තම් කලින් ජීවිතයක ඔයා ඔයාගේ පවුලට ඔයාගෙන් වෙන්න ඕන යුතුයකම් සහ වගකීම් ඉෂ්ට කරන්නේ නැහැ, ඉටු කරන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ ආත්මයේදී ඔයාට නොනවත්වා මේ පවුල් ප්‍රශ්න එන්න පුළුවන්. නැත්තම් මේ පවුලේ බර කරට අරගෙන ඔයාට ඔයාගේ ජීවිතේ පැත්තකින් තියලා මේ පවුලේ බර අදින්න සිද්ධ වෙනවා. ඔයා මේ පවුලේ වගකීම නැත්තම් මේ බර කරට අරගෙන ඒ වැඩේ ඉවර කරොත් එහෙම ඒ කර්මය සම්පූර්ණ වෙලා බර ඔයාගේ ජීවිතයෙන් නැති වෙලා යනවා. තව විදිහකට කියනවා නම් කලින් ආත්මයක ඔයා මිනිස්සුන්ට දුක් වේදනා දුන්නා නම් එයාලගේ ඇස් වලට හැම වෙලාවෙම කඳුළු ගෙනාව නම් ඒ කර්මය ඔයාට මේ ආත්මයේදී ගෙවලා ඉවර කරන්න සිද්ධ වෙනවා. ඒ ආත්මය අසම්පූර්ණ වෙච්ච ඒ කර්මය මේ ආත්මයේදී අනිවාර්යයෙන්ම සම්පූර්ණ වෙනවා යාළුවා. ඒකෙන් ඔයාටවත් මටවත් පැනලා යන්න බෑ. ඔයාගේ ජීවිතේට හැම වෙලාවෙම වේදනාවක් එයි. හැම වෙලාවෙම ඔයාගේ ඇස් කඳුලින් පිරීලා තියෙයි. ඒ හැම දෙයක්ම සම්පූර්ණ වන කර්මයක්. මොකද ඒ ආත්මවල ණය ඔයාට මේ ආත්මයේ ගෙවලා ඉවර කරන්නම වෙනවා. ඒ තමයි කර්ම ණය. මේ ආත්මේ ඔයා වේදනාව විඳලා ඇස්වල කඳුළු පුරවගෙන ලෝකයට හොරෙන් අඬලා ඒ කර්ම ණය ඔයාට ගෙවන්නම සිද්ධ වෙනවා. මෙහෙම හිතන්නකෝ ඔයාගේ ජීවිතේ නැවත නැවත සිද්ධ වෙන දේවල් කල්පනා කරලා බලන්නකෝ. ඔයාට හැම වෙලාවෙම වේදනාබර සිද්ධීන් විතරක් නම් වෙන්නේ. හැම වෙලාවෙම චිත්ත පීඩාවලට ඔයා ලක් වෙනවා නම් මාසයකට වතාවක්වත් මොකක් හරි ගිනි ගෙඩියකට මැදි වෙනවා නම් අපේ භාෂාවෙන් කියනවා නම් ඔයාට අසම්පූර්ණ වුණ කර්ම තියෙනවා. මේ අසම්පූර්ණ වුණු කර්ම සමාව, සේවාව, ධානය වගේම නිවැරදි ක්‍රියාකාරකම් වලින් සම්පූර්ණ කරන්න පුළුවන්. කර්ම ගිවිසුම්, කර්ම පාඩම් සහ කර්ම අසම්පූර්ණතා කියන මේ තුනම එකතු වෙලා තමයි ඔයාගේ ජීවිතයේ කතාව තීරණය වෙන්නේ. ආකාශිත වාර්තාවලට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේක බොහොම සංවේදී වගේම ආධ්‍යාත්මික ක්‍රියාවක්. සාමාන්‍ය මිනිස්සෙකුට මේ ආකාශිත ලේඛන වලට සම්බන්ධ වෙන්න බෑ. ආකාශිත වාර්තාවලට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඔයාගේ සිත සහ ගත කියන දෙකම සංවර වෙන්න ඕන, පිරිසිදු වෙන්න ඕන. අනිත් එක තමයි මට අවශ්‍ය තොරතුරු පමණක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන, අදිෂ්ඨාන කරන්න ඕන. සංසුන් තැනක වාඩි වෙලා මනස කේන්ද්‍රගත කරගෙන අවධානය හෘදය මධ්‍යයට හෝ තුන්වෙනි ඇසට යොමු කළාට පස්සේ ආකාශිත වාර්තාවලට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ආකාශිත වාර්තාවලට සම්බන්ධ වුණාට පස්සේ ඒ අදාළ ඩේටා නැත්තම් දත්ත, රූප, ශබ්ද හෝ දැනීම් විදිහට ලැබෙනවා. ඒ තොරතුරු ලැබෙන එක එක පුද්ගලයා අනුව වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක තමයි යාළුවා මේක මේ කියන තරම් ලේසි ක්‍රියාවක් නෙමෙයි. මෙහෙම හිතන්නකෝ. ඔයා දැන් හැම වෙලාවකම මේ ආකාශිත රෙකෝඩ්ස් වලට සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා කියන්නකෝ. භාවනා කරනවා, මනසින් එක එක ක්‍රියාකාරකම් කරනවා. හැම වෙලාවෙම ඩේලි ඔයා උපරිම try කරනවා මේ ආකාශික රෙකෝඩ්ස් වලට සම්බන්ධ වෙන්න. එහෙම try කරනවා කියන්නේ ඒක අනතුරුදායකයි යාළුවා. මොකද ඔයා මානසික රෝගයකට ගොදුරු වෙන්න පුළුවන් ඕක කන්ටිනියු කරගෙන යද්දි. ඔයාට තේරුම් ගන්න බැරි තොරතුරු ඔයාට ලැබෙන්න පුළුවන්. ඔයා බයටපත් වෙන්න පුළුවන්. හිතා ගන්න බැරි ඔයාගේ මේ බුද්ධි මට්ටමට හෝ ඔයාගේ මේ ශරීරයට දරා ගන්න බැරි තොරතුරු ලැබෙන්න පුළුවන්. ඒ වගේ භයානක දේවලුත් මේකේ තියෙනවා. අනිත් එක තමයි තව දෙයක් ඔයා තේරුම් ගන්න ඕනේ. මේ ප්‍රසිද්ධ මාධ්‍යයේ මට හැම දෙයක්ම කියන්නත් බැහැ. වාමාචාර තන්ත්‍ර සම්ප්‍රදායන් ඇතුලේ ආකාශ තත්වය, ආකාශ බීජ, බින්දු, සිද්ධි, ආකාශ ධාන සහ නාද සාධනා කියලා වෙනම පැත්තක් තියෙනවා. ඒවා කතා කරන්න ඕනේ අපි. මේ ආකාශික රෙකෝඩ්ස් වලට සම්බන්ධ වුණු පුද්ගලයා කවුද ඉන්නේ? ප්‍රසිද්ධම කෙනා තමයි එඩ්ගාර් කේසි මහත්මයා. ඒ නම ඔයා අහලා නැත්නම් අනිවාර්යයෙන්ම සර්ච් කරලා බලන්න. ඔයාට විස්තර ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්.
එඩ්ගා කේසි මහත්මයා ගැන. මේ එඩ්ගා කේසි මහත්මයා ආකාශික් රෙකෝඩ්ස් වල නැත්තම් ඒ දත්ත භාවිතා කරලා ඇට්ලැන්ටාස් වගේම ලෙමූරියා ගැන විස්තර ගොඩක් ලෝකයට කිව්වා නැත්තම් ඉදිරිපත් කළා. එකිනෙකට වෙනස් වෙච්ච භයානක රෝගවලට ලක් වෙලා හිටපු රෝගීන්ට බෙහෙත් කිව්වා, ප්‍රතිකාර ක්‍රම ගැන කිව්වා. කොහොමද මෙයා මේ විස්තර කියන්නේ? ඕක හරි ලස්සන කතාවක්. මෙතනදී අපිට ඕක කතා කරන්න දැන් කාලය නෑ ඇත්තටම කියනවා නම්. මොකද ඒක වෙනම මාතෘකාවක් නේ. මං කෙටියෙන් ඔයාලට කියන්නම්. එඩ්ගා කේසි මහත්මයා නිදා ගන්නවා. ඒ නිදාගත්තට පස්සේ මෙයා ගැඹුරු නින්දකටපත් වෙනවා. ඔය ගැඹුරු නින්දේ ඉඳගෙන තමයි හැම විස්තරයක්ම මෙයා ලෝකයට කියන්නේ. ඒ නින්දෙන් තමයි මෙයා ආකාශිත රෙකෝඩ්ස් වලට සම්බන්ධ වෙන්නේ. ආකාශික වාර්තා කියන දේ ලෝකේ ජනප්‍රිය වෙන්නේ මේ එඩ්ගා කේසි මහත්මයා නිසා. හරි. ඔය විදිහට තමයි අද වැඩසටහන අවසාන වෙන්නේ. ටිකක් බෝරින් වෙන්න පුළුවන් මේ වැඩසටහන. මොකද මේවා රසබර කතා නෙමෙයි. මම පුළුවන් තරම් කැටි කරලා සරල කරලා තමයි මේ සංකීර්ණ මාතෘකාව ඔයාට පැහැදිලි කළේ. ආකාශික් රෙකෝඩ්ස් ගැන ඔයාට යම්කිසි අවබෝධයක්, සරල අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මේක මීට වඩා ගැඹුරට යන සංකීර්ණ මාතෘකාවක් යාළුවා. අපි ඒ තරම් පරතරටම යන්න ඕන නෑ මේකේ. දල අවබෝධයක් ඔයාට දැන් ලැබුණානේ මේ ආකාශික් රෙකෝඩ්ස් ගැන. ඔයා මොනවා හරි දෙයක් කරනවා නම්, ඔයා මොනවා හරි දෙයක් කළා නම්, මේ ආත්මයේ කරනවා නම්, ඉදිරියේදී කරන්න හිතාගෙන ඉන්නවා නම්, ඒ ඔයා ඉදිරියේදී කරන්න හිතාගෙන ඉන්න දේ පවා ආකාශික රෙකෝඩ්ස් වල සටහන් වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි මෙතන හැම දෙයක්ම සිද්ධ වීගෙන යන්නේ. හොඳට මතක තියාගන්න, අග්‍රසන්දානයේ සහ ආකාශික රෙකෝඩ්ස් කියන්නේ දෙකක්. අග්‍රසන්දානය කියන්නේ යම දෙවියන්ගේ රයිටර් නැත්තම් ලේකම් චිත්‍රගුප්ත දෙවියන් විසින් රචනා කරන කර්ම සටහන් පොත. මරණයට පත් වුණාට පස්සේ අපේ ආත්මයේ ඉදිරි ගමන දිව්‍ය ලෝකයට යනවද අපායට යනවද කියලා තීරණය කරන්නේ අග්‍රසන්දානි පොතේ තියෙන විනිශ්චය අනුව. ආකාශික රෙකෝඩ්ස් කියන්නේ මේ අග්‍රසන්දානී ග්‍රන්ථයටත් එහා ගියපු, අභිබවා ගියපු උසස් තත්වයකට. ඒක ඔටෝ තමා හැමදේම සිද්ධ වෙන්නේ. ඔයාට ඉතින් දැන් මම ආයෙ මුල ඉඳලා පැහැදිලි කරගෙන යන්න ඕන නෑනේ. මේ විස්තර අහලා ඔයාගේ ඔළුව කකියනවා නම්, ඔයාට හන්දිපත් රුදාව තියෙනවා නම්, ආතරයිටිස් වගේ රෝගාබාධ වලින් ඔයා පීඩාව විඳිනවා නම්, ඔයා වෙනුවෙන්ම නිර්මාණය කරපු සර්ව විෂාදී තෛලයක් තියෙනවා. ඔයාට ඒක භාවිතා කරලා ඕනෑම රෝගයක් සුව කරගන්න පුළුවන්. ඔයාගේ කොණ්ඩය යනවා නම්, කොණ්ඩය ඉදෙනවා නම්, අකලට පැහැෙනවා නම්, තඹ වෙනවා නම්, ඉස්හොරි වගේ මේ සමාජයේ ගිහින් වැඩ කටයුතු කරන්න අපහසුතාවයක් තියෙන රෝගාබාධ ඔයාට තියෙනවා නම්, කොණ්ඩේ අග පුපුරනවා නම්, ඔයා වෙනුවෙන්ම නිර්මාණය කරපු හෙයා ඔයිලයක් තියෙනවා, කේශධාරා කියලා. කොහෙවත් උදාහරණ වලට යන්න ඕන නෑ. හොඳම උදාහරණය තමයි මේ මගේ කොණ්ඩය. මේක බලලා ඔයාට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් මේ හෙයා ඔයිල් එක ගැන. මේ කේශධාරා හෙයා ඔයිල් එක අපි නිෂ්පාදනය කරන්නේ 100% chemical free handmade product එකක් විදිහට. මම දුරකථන අංකයක් පහලින් දාලා තියන්නම් ඔයාට. ඒ අංකය හා සම්බන්ධ වෙලා වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. හරි, ওই විදිහට තමයි අද වැඩසටහන අවසන් වෙන්නේ. ඔයා දන්නේ නැති ගොඩක් තොරතුරු ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. වැඩසටහන ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් පහලින් දක්වන්න අමතක කරන්න එපා. ඔයා දන්න දෙයක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් විදිහට දාන්න. කෙනෙක් දෙයක් ඉගෙන ගන්න නිසා. අවසාන වශයෙන් මම ඔයාට තව එක දෙයක් කියනවා මගේ ආදරණීය මිත්‍රයා. ඔයාගේ ඇහැට පේන හැම දෙයක්ම සත්‍යයක් නෙමෙයි. මොකද යථාර්ථය කල්පිතයකටත් වඩා අද්භූත වෙන්න පුළුවන්. පරිස්සමට ඉන්න.